මොන අම්මට සිරියනවා කොල්ලට සොරියනවා මේ මගේ පරණ පාස්වර්ඩ් එක hello x අපෝ ඔයානේ පාර පේන්නේ නැද්ද හරියට? තමුසෙ මගේ ජීවිතෙන් ගියද නම් මට හොඳටම හරි පාර පේනවා. හිටියේ තමුසෙ කියලා දන්නවනම් ස්ටිකර් කරගෙන යන්නේ. එහෙම තරහක් තියාගන්න එපා ඉතින්. ජීවිතේට මිනිස්සු එනවා යනවා ඒක සාමාන්‍යයි. ජීවිතේට පැමිණ ගියාට ස්තුති සොඳුරි සියලු දේ අනිත්‍යයි කියලා ඉවසුවා. නමුත් ඉවසලා ඇති පිරිමින් නම් ඇති වෙන්න. ඒත් මේවා ගල් කියලා යුතුවද නොරි දෙන්න. තේරුම් ගන්නින්. හරි හරි දැන් ඔය මෙතන යන්න. යනවා තමයි. ඒත් මට තමුසෙ දැක්කට පස්සේ මෙතන යන්න හිතෙන්නේ මම කරපු මෝඩකම් මතක් වෙනවා. කෑවෙව්වේ ෆෝන් නොබව යාළුවෝ කපලා ආතල් සීමා කරලා සත්‍ය ප්‍රේමයේ පිවිතුරු බෘංග රාජා වෙන්න ගියා මං. එහෙම තමයි ආදරේ. නෑ එහෙම නෑ. ඒක ආදරේ නෙවෙයි. මගේ ඇඟ ඇතුළේ හිටපු තප්පුල්න මී ගොන. යාළුවන්ට ඒ කියම නෑ කියලා FB එක රිලේෂන්ෂිප් දාලා ගෙදරටත් කිව්වා. අපේ අම්මා බත් තනලා කට මට්ට කවලා අනකෝ පුතේ උඹේ අර සුදු නෝනා කියලා. කොල්ල අනාතයි. එහෙනම් ඉතින් ඉන්න කාලේ රැක් ගන්න එපා. අනේ මේ සුන්දරි යන එක කොහොමත් යනවා. රැක ගන්න වෙන්නේ ඊළඟට රැවටෙන අනික් කෙවුන්. අනික ඉතින් මේ යනවා කියලා කී ගියේ නෑනේ. හිතුවේ තරහ වෙලා කියලා. බලද්දි වෙන එක සෙටුත් වෙලා. අපෝ ඇයි ඔහම? ආදරේ කරපු කාලේ සුන්දර මතක ටික හිතේ තියාගෙන සැනසෙනවකෝ. සුන්දර මතක කෙසේ වෙතත් සුන්දර ටෝක් නම් ගොඩක් තියෙනවා. තමාර ටෝක් මතක් වෙද්දි උණ්ඩු පුච්ච කටෙන් එන්න හදනවා. මොන ටෝක් එක මතක් වෙන්නේද? බං එක බබාට දකුණේ කොයාට කියලාත් කිව්වා. අත අල්ලාගෙන ගිය සුදු රෝඩ් පොඩි කාලේ ඉඳ මගේ ළඟ ඉඳ ඔබේ පාට බබුවට හිර කරන් ඉතින් අද බබා සීනියට කෙවුම් ඇති මේ දුක හිනා